ඔයගොල්ලෝන අපි ආදරෙන් සාදරෙන් YouTube channel එකට පිළිගන්නවා. මේ ඔයාලා thumbnail එකෙන් දැක්වා වගේ අපි යන්නේ මේ හොඳට කෙලින් කිතුල් පිත්තක් තෝරන් එන්න. ඔයාලට පේනම තියාගන්න අපි ටිකක් කැලේක තමයි යන්නේ දැන් නම් අපි ආයිමත් කිතුල් පිත්ත හොයාගන්න තැනින් හම්බ වෙමු. එහෙනම් ආයිමත් අපි තැනට ගිහිල්ලා හම්බ වෙමු. ඉතින් අපි මේ තැනට ආවා. මෙතන මේ ලස්සන දොළපාරකුත් යන එන්න අපි මේ ටිකක් කැලේ වෙලා තියෙන මෙතන කවුරුවත් යන්නේ එහෙම නෑ. දැන් පාළුවේ මේකට දැන් අපේ දොළ තියෙනවා. මේක දැන් වාස්තිය මේ වැඩි දාන්නෙත් නෑ. පාළුවට ගිහිල්ලා තියෙන්නේ මේ දොළ දැන්. මේ හරිය කුඩල්ලු ගොඩක් වැඩි වෙනවා. ඉතින් අපි දැන් ආවේ මේ කිතුල් පිත්ත මේ හොයාගන්න තියෙන තැනට මේ දැන් වීඩියෝ එක නවත්තමු. දැන් අපි වීඩියෝ එක නවත්තමු. මේ ආයි අපි හම්බුවෙමු ඉන්න තැනට. හලෝ යාළුවනේ කොහොමද ඉතින්? දැන් මේන්න ඔයාලා දන්න YouTuber ඉන්නවා. දැන් අපි යන්නේ කිතුල් පිත්ත කපන්න. මෙයා දන්නේ නැතිලු. ඒකින්ද මම මෙයා මාව එක්කගෙන ආවා. දැන් අපි ගිහලා කිතුල් පිත්ත කපමු. හරි එහෙනම් අපි කිතුල් ගහ ගාවදී හම්බුමු. හරි යාළුවනේ. ඕනේ කොහොමද ඉතින්? දැන් අපි කිතුල් පිත්ත කපන්න තමයි යන්නේ. ඔයාලා එන්න මගේ පිටස්සෙන්. ඊට පස්සේ මේක තියෙනවා අපි කපන්න යන කිතුල් ගහ. ඒකේ නෑ වගේ එන්න බලන්න මේ පැත්තේ තියෙන කිතුල් ගස් නා. මෙතන තුඹහකුත් තියෙනවා. නයි ඉන්නවත් දන්නේ නැහැ. හනිකට අපි යමු. එතන ටිකක් මේ වගේ තියෙනවා. අපි කෙලින් කිතුල් පිත්තක් තමයි යාළුවනේ තෝරගන්න ඕන. නැත්නම් අපි යන්නේ තරුංගලේ කූරේ ගහලා බිම් වැටෙනවා කියලා. ඕන්න ඔයගොල්ලන්ට මේ අමු කිතුල් පිත්තක් කපලා අරගෙන වේලෙන්න දාලා තියන්න පුළුවන්. හොඳට අවුවේ දාලා තියන්න ඕන. මේ වගේ හොඳට සුද්ධ කරගන්න ඕන කොළ ටික. මෙන්න මේ පැත්තට ගහන්නේ නැතුව ඔයාලා මෙන්න මේ පැත්තට සුද්ධ කරගන්න මේක. නැත්තම් එතන ඒ පැත්ත වැඩියෙන් කැපිලා තරුංගලේ කැඩෙන්න පුළුවන්. දැන් මම කපා ගන්න. ඔයාලට පේනව ඇති යාළුවනේ මේ කිතුල් පිත්ත හරිම කෙලින් තියෙන්නේ. මේ බලන්න. තනි කෙලින් පොඩ්ඩක්වත් හැදේ නැහැ. මෙන්න මේ වගේ තමයි යාළුවනේ කිතුල් පිත්ත තෝරගන්න ඕන. හරි එහෙනම් යාළුවනේ ඔයාලා දැක්කනේ. දැන් අපි කිතුල් පිත්ත තෝරලි ඉවරයි. දැන් අපි මේකත් අරගෙන ගෙදර යනවා. ඊට පස්සේ අපි මේ කිතුල් පිත්තෙන් ආයෙම තරුංගලයක් හදලා අපි ඒ තරුංගලේ යවන වීඩියෝ එකකින් ආයෙ ඔයාලත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් යාළුවනේ අපේ channel එක subscribe කරලා තියාගන්න. හරි like කරන්න comment කරන්න. හරි යාළුවනේ ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.